අද ඔයාලා හැමෝටම ටෙස්ට් ඔෆ් ලංකා YouTube channel එකත් එක්ක එකතු වෙනවා ආදරෙන් පිළිගන්න ගමම්ම රසම රස ලස්සනම ලස්සන පොඩ්ඩ ආසමාස විදිය රෙසිපි එකක් තමයි අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් හදලා බලමු මෙන්න මේ වගේ ජෙලි ලේයර් පුඩින් එකක්. ඉතින් පුංචියට ව්‍යාපාරයක් පටන් ගන්න හදනවා නම් ඔයාලට තමයි මේ රෙසිපි එක. එන්නකෝ මම අද ඔයාලට කියලා දෙන්නම් මේක ඉක්මනින්ම හදාගන්නේ කොහොමද කියලා. මම මේකට අරගෙන තියෙනවා පාට 3කින් මෝතා ජෙලි. ඉතින් ජෙලි ග්‍රෑම් 100 පැකට් තමයි අරගෙන තියෙන්නේ. නටන උණු වතුර මිලිලීටර් 300ක් මම මේ වගේ එක පාටක් දිය කරගන්න ගන්නවා. ඔයාලට කප් 20ක් හදාගන්න පුළුවන්. හරියටම මෙන්න මේ ඉන්ග්‍රීඩියන්ට්ස් දාලා හදුවොත් එහෙම වරදින්නේ නැතුවම ඔයාලට රසම රස ජෙලි ලේයර් කප් පුඩින් ටික හදාගන්න පුළුවන්. ඉතින් තැඹිලි පාට අරගෙන හොඳට දිය කරගන්න ඕන මේක. නටන උණු වතුරම ගන්න අමතක කරන්න එපා. මිලිලීටර් 300ක්. ඉතින් ඒක දිය කරගෙන ඊළඟට මිලිලීටර් 300ක් නටන උණු වතුර දාලා මම එකතු කරගෙන දිය කරගන්න යන්නේ කොළ පාට. ඉතින් මේ කලරින් මෙන්න මේ විදිහට දාලා වෙනද පොලට ඔයාලා දාලා පුංචියට බිස්නස් එකක් පටන් ගන්නවා නම් දැක්කම චූටි බබාලුණත් ඇත්තටම මේක ගන්න ආසිය දෙනවා. මේක ලස්සන වගේම හරිම රසයි. ඔයාලා අනිවාර්යෙන් මේ රෙසිපි එක try කරලා බලන්න. ඊළඟට මම මිලිලීටර් 300ක් වතුර එකතු කරලා අරගන්නේ දිය කරගෙන රතු පාට. ඉතින් මම ලේයර් 5කින් තමයි මේ ජෙලි පුඩින් එක හදන්නේ. මම සුදු පාටත් ගන්නවා. ඒකත් මම හදන විදිය කියලා දෙන්නම්කෝ ඔයාලට. මම මේ දාලා තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් හරියටම දාලා වතුරත් ඒ විදිහටම එකතු කරගන්න. මෙන්න මේ ලස්සන පාට තුනෙන් තමයි මම හදාගන්නේ රතු කොළ තැඹිලි. ඉතින් කප් 20ක් තමයි ගන්නෙ. අනිවාර්යෙන්ම ඔයාලා මේ කප් ටිකට මේ ලේයර් ටික ලස්සනට දාගන්න ඕන නම් මෙන්න මේ හැන්දක් ඔයාලා ළඟ තියෙනවා නම් ගන්න. එහෙම මේ හැන්දමක් ඔයාලා ගාව නැත්නම් මේකට ඔයාලා මුලින්ම මෙෂර් කරලා බලලා මේ ලේයර් 5 දාගන්න පුළුවන්. මේ වගේ මේකට සුදුසු හැන්දක් භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ ජෙලි හොඳට නිමුණට පස්සේ තමයි මම කප් වලට දාගන්නේ. එහෙම නැත්නම් මේ කප් ටික රස්නේ වැඩි නිසා උණු වෙන්න බලනවා. කප් 20ක් ඔයාලට මෙන්න මේ ඉන්ග්‍රීඩියන්ට්ස් හරියටම දාලා හදාගන්න පුළුවන්. මේක ශීතකරණයේ තියන්න. මේක මම පැය භාගයක් ෆ්‍රීසර් එකේ තියනවා. ඊළඟට නටන උණු වතුර මිලිලීටර් 600ක් අරගෙන ග්‍රෑම් 20ක් අරගන්නවා. හරියටම ජෙලටින්. ඒක ඔක්කොම එකපාරට දාන්න නැතුව මෙන්න මේ විදිහට ටික ටික එකතු කරගන්න. මේක කැටි ගතිය නැති වෙනකන් හොඳට දිය කරගන්න. මිලිලීටර් 600ක් වතුර ගන්න. එහෙම වුණොත් තමයි ඔයාලට හරියටම ප්‍රමාණවත් වෙන්නේ කප් 20කට. සීනිත් එකතු කරගන්න ග්‍රෑම් 150ක්. ඉතින් මේක හරිම ලේසි හදාගන්න. ශීතකරණේ තියෙන වෙලාව තමයි ඔයාලට යන්නේ. වෙනලත් තේ හැඳි එකක් එකතු කරගන්න. ඉතින් චූටි බබාලා වගේම ලොකු අයටත් මෙන්න මේක නිකම්ම කන ජෙලි එකට වඩා මේක පාට ගොඩකින් මෙහෙම කද්දි ඇත්තටම S2කටත් දැක්කම හරිම ලස්සන පාට ටිකක්නේ. ඉතින් මම පිටි එකතු කරගන්නවා. ඇන්කර් තමයි අරගෙන තියෙන්නේ. අරගන්නවා ග්‍රෑම් 100ක් හරියටම. ඒකත් හොඳට මේ විදිහට දිය කරගන්න. මේකත් හොඳට නිමුණට පස්සේ තමයි කප්ස් වලට දාගන්න ඕන. මේක තමයි සෙට් වෙලා තියෙන්නේ. මම ෆ්‍රීසර් එකේ දාලා තියෙන්නේ පැය භාගයක් මේක. ඊළඟට රතු පාට සෙට් වුණාට පස්සේ මේ සුදු පාටින් දාන කලර් එක හොඳට නිමුණට පස්සේ තමයි කප් වලට දාගන්න ඕන. සුදු පාට ලේයර් දෙකක් යනවා. මේ විදිහට එකතු කරගන්න ශීතකරණේ හොඳට මේක හයි වුණාට පස්සේ. එහෙම නැත්නම් මේ කලර් ඔක්කොම එකට එකතු වෙන බල නිසා. ඒකත් මම ෆ්‍රීසර් එකේ තියලා තමයි ගත්තේ පැය භාගයක්. ඊළඟට මම එකතු කරගන්නවා තැඹිලි පාට. ඒකත් මේ වගේ හැඳි දෙකක් එකතු කරගන්නවා. මම ගන්න ලේයර් පහම හැඳි දෙක තමයි එකතු කරගන්නේ. ඔයාලා මේ හැන්දක් හොයාගන්න නැත්නම් මේ වගේ මේකට සමාන හැන්දක් ඔයාලා අරගෙන මෙෂර් කරලා බලන්න කප් එකකට.
ඉතින් මේක වෙළඳ පොළට දැම්මම ඇත්තටම මේක පාට මේ වගේ තියෙද්දි ඕනම චූටි බබාලා ලොකු අයටනත් ගන්න ආස හිතෙනවනේ. ඉතින් ඔයාලත් මේක අනිවාර්යයෙන්ම හදලා බලලා මට කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. මේ තැඹිලි පාට හොඳටම හයි වුණාට පස්සේ මම එකතු කරනවා නැවතත් දැන් සුදු පාට ලේයර් එක. ඉතින් මේක S2කටත් දැක්කම හරිම ලස්සන පෙනුමක් තියෙන්නේ. සුදු පාටින් මම ලේයර් දෙකක් දාන්නත් හේතුව ඒක තමයි. ඉතින් ඒකත් හැඳි දෙක මේ විදිහට එකතු කරගන්නවා. ඒකත් සීතකරණයේ තියන්න ඕන. ෆ්‍රීසර් එකේ පැය භාගයක් තියන්න. මේක ෆ්‍රීසර් එකේම තියන්න ඕනේ නෑ. අපිට මේක ඉක්මනින්ම හයි වෙන්න ඕන නිසා තමයි මම මෙහෙම තියන්නේ. අන්තිම ලේයර් එක තමයි ලස්සන කොළ පාට. ඉතින් මේක තමයි මම හදපු ලස්සන දිලි ලේයර් පුඩින් එක. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ඉතින් තාමත් ඔයාලා මාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක all click කරන්නත් අමතක කරන්න එපා. එහෙම වුණොත් තමයි මම දාන මෙන්න මේ වගේ simple recipe ඔයාලට ඉක්මනින්ම notification එක එන්නේ. ඉතින් මේක ෆ්‍රීසර් එකේ විනාඩි 15ක් වගේ තියලා ඊළඟට ඔයාලට සාමාන්‍ය ශීතකරණයේ පහළ කොටසේ තියාගන්න පුළුවන්. ඉතින් මේක මාරම ලස්සනයි, හරිම රසයි. ඔයාලත් අනිවාර්යයෙන්ම try කරලා බලන්න. චූටි බබාලත් දැක්කම මේක අපේ බබා නම් ඇත්තටම මේක මාරම ආසාවෙන් ඉල්ලගෙනම කන රෙසිපි එකක් තමයි. ඔයාලත් try කරලා බලන්න. මම ඔයාලට මේක වෙළඳ පොළට නිකුත් කරනවා නම් එහෙම නැත්නම් ශීතකරණයේ පහළ කොටසේ දානකොට මේ වගේ පියන වහලා දාගන්න පුළුවන්. ඉතින් මේක තමයි මේ ඉන්ග්‍රීඩියන්ට්ස් දැම්මම හරිම ලස්සනට සෙට් වෙලා තියෙන්නේ මේක. හොඳට මේ බලන්න. මේ පාට පහෙන් හරිම ලස්සනට හදාගන්න පුළුවන් ඔයාලටත්. බය නැතුව මේ රෙසිපි එක මේ විදිහට try කරොත් වරදින් නැතුව මේ පුඩින් එක ඔයාලට හදාගන්න පුළුවන්. ඉන්නකෝ මම හැන්දක් අරගෙන පෙන්නන්නම්කෝ මේකේ ඇතුළේ තියෙන විදිය. මේ තියෙන්නේ. ඉතින් මාරම ලස්සනයි, හරිම රසයි. මේ රෙසිපි එක ඔයාලා try කරලා බලන්නකෝ. මට ෆොටෝ එකක් කමෙන්ට් එකක් දාන්නකෝ. නැවතත් මේ වගේ simple රෙසිපි එකක්, රසවත්ම රෙසිපි එකක් මම අරගෙන ඔයාලට නැවතත් ඔයාලා හමු වෙන්න එනකම් ගිහින් එන්න. ස්තුතියි.